මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ තවත් ස්ටිච් එකක්. ඒක බබල් ස්ටිච්. මම එතකොට ලින්ක් එකේ දාලා මගේ YouTube එකේ දාලා තියෙනවා ඔයගලන්ට පොප්කෝර්න් ස්ටිච් එක. අද කියලා දෙන්නේ බබල් ස්ටිච් එක. එතකොට මම අරගෙන තියෙනවා මිල්ක් කොටන් වූල් එකක්. මේක Apple thread එකෙන් ගන්න පුළුවන් ඕගලන්ට. එතකොට මේකේ කොටන් ප්‍රමාණය තියෙනවා 60%ක් ආක්‍රිලික් 40%යි. ඇත්තටම මේක වූල් පිපෙන්නේ නැති වූල් එකක්. මම මේක ගොතන්න අරගෙන තියෙනවා මිලිමීටර් 3 කටුව. හරි. ඕගලන්ට එතකොට චේන් එක, ස්ලිප් knot එක, සිංගල් ක්‍රොෂේ, ඩබල් ක්‍රොෂේ මේ ඔක්කොම YouTube channel එකකින් ඕගලන්ට බලන්න පුළුවන්. ඔයගොල්ලෝ වීඩියෝ සර්ච් කරලා ඒක ඉගෙනගෙන මේ ස්ටිච් එකට එන්න. මේ ස්ටිච් එක කරන්න මම මුලින්ම ස්ලිප් knot එකක් දාලා මේ විදිහට චේන්ස් ටිකක් ගොතනවා. එකයි තුනයි මං චේන්ස් 15ක් ගෙතුවා. ඉතින් මම ගොතාගත්ත චේන්ස් 15. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපි එක සිංගල් ක්‍රොෂේ එක පේලියක් යනකොට අපි සිංගල් ක්‍රොෂේ එකක් මෙන්න මෙහෙම ඉතුරු කරලා තමයි ආපස්සට ගොතන්නේ. එතකොට half double එකක් යනකොට 2යි. එතකොට double crochet එකක් යනකොට chains 3යි. එතකොට අපි double crochet එකක් යන නිසා මම මෙතනින් chains 3ක් අතෑරලා මෙන්න මේ chain එකට තමයි double crochet එක ගොතා ගන්න. එතකොට මම මේ පේලිය ඔයගලන්ට double crochet ටිකක් තමයි ගොතන්නේ. මෙන්න මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ ටික ගොතා ගත්තා. ඊට පස්සේ මම දැන් මේ ඊළඟ පේලියට යන්නේ. ඊළඟ පේලියට යනවා මම චේන්ස් 3කින්. අපිට ළමයි චේන්ස් 2ක් වුණත් ප්‍රශ්නයක් නැහැ, පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න ඩබල් ක්‍රොෂේ එකක් යනකොට චේන්ස් 3ක් කියලා. ඒ වුණාට ගොඩ දෙනෙක් චේන්ස් 2ක් දාලා කරන අවස්ථාවන් තියෙනවා. මොකද ඒකත් සාමාන්‍ය උස ලොකු වෙනසක් නැති නිසා half double crochet එක ගොතනකොට තමයි සාමාන්‍යයෙන් chains දෙක පාවිච්චි කරන්නේ. හරි. අපි දැන් බලමු මේ ඊළඟ chain එකට කොහොමද අපි bubble stitch එකක් කරන්න කියලා. bubble stitch එකේදී කරන්නේ අපි දෙපට පිරවිල්ල මෙන්න මෙහෙම අරගෙන මෙහෙම දාලා මෙන්න මේ විදිහට ගොතලා chains දෙකක් ඉතුරු කරගන්න. ඊට පස්සේ නැවත double crochet එක ගොතලා ආයෙ මෙන්න මෙහෙම ඒ ගෙතුමේ chain එකක් ඉතුරු කරගන්න. මේ කලින් අපි තිබුණ loop එක. ඒ කියන්නේ අපි double crochet එක පටන් ගන්න කලින් තිබුණ loop එක. මේ පළවෙනි එක දැම්මට පස්සේ ආපු loop එක, මේ ඊට පස්සේ loop එක. ඊට පස්සේ double crochet 3 වෙනි එකේ loop එක, හතරවෙනි එකේ loop එකත් මෙහෙම ඉතුරු කරගන්නවා. පස්වෙනි එකේ loop එකත් මෙන්න මෙහෙම ඉතුරු කරගන්නවා. එතකොට මම double crochet 5ක් දැම්මා මෙතන. 1 2 3 4 5යි. මෙතන loops 5ක් තියෙනවා. මේ loops 5ම මෙන්න මේ විදිහට එකතු කරනවා. මෙන්න මෙහෙම තමයි බබල් ස්ටිච් එක හැදෙන්නේ. මෙන්න මේ වගේ. ඔයගලන්ට වීඩියෝ එක අතරතුරේදී එක ශබ්ද ඇහි. ඒ ගැන ලොකුවට හිතන්න එපා. මොකද මම මේක රෙකෝඩ් කරන්නේත් වහින වෙලාවක. ඒ ශබ්දත් ඇහි. පොඩ්ඩක් පාන් යන ශබ්ද එහෙම ඇහි. චුට්ටක් ගණන් ගන්න එපා ඒ ගැන. ඒකට ඔයගලන්ට සෝරි කියලා කියනවා. ඊට පස්සේ මම ආයි මෙතන ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. මෙන්න මෙහෙම.
ඔයගලන්ට එක දිගටම බබල් ස්ටිච් එක කරන්නත් පුළුවන්, අතරමැද්දෙන් කරන්නත් පුළුවන්. එතකොට ඒක ආයේ මම කියලා දෙන්නම්. මේකෙදි ළමයි ඕගලන්ට මේ බබල් ස්ටිච් එක half double crochet එකේදී single crochet එකේ නම් කරන්න අමාරුයි. half double crochet එකේදී double crochet triple crochet වගේ ගෙතුම් වලදී පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම double crochet එකකින්ම පාවිච්චි කරන්න ඕන කියලා නියමයක් නැහැ. තව එකක් ඕගලන්ට මේක තව මහත් කරගන්න, කියන්නේ බෝලයක් වගේ පුම්බන්න පුළුවන්. මේකට තව ස්ටිචස් අපි ගොතන ගාන වැඩි කරොත්. මම මේ දැන් 5ක් කියලා කරේ උදාහරණයක් විදිහට. ඔයගලන්ට මෙතන අඩු කරන්නත් පුළුවන්. 2ක් 3ක් 4ක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට 5ක් කියලා මම ගත්තා. ඔයගලන්ට 6ක් 7ක් එහෙම ගොතන්නත් පුළුවන්. එතකොට මම ආයි පෙන්නන්නම්. මෙන්න මෙහෙම ඩබල් ක්‍රොෂේ එකක අපි තොණ්ඩු 3 හදාගෙන ඒකේ 2යි පන්නන්නේ. මුළු ඩබල් ක්‍රොෂේ එකම ඉවර කරන්න එපා. ඊට පස්සේ ආයෙත් ඒ වගේ ඒකෙත් 2යි පන්නන්න. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඒකෙත් මෙන්න මේ විදිහට තොණ්ඩු 2යි පන්නන්න. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඒකෙත් තොණ්ඩු මේ විදිහට 2යි පන්නන්න. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රොෂේ එකක්. ඔක්කොම ඩබල් ක්‍රොෂේ 5යි. මෙන්න මේ විදිහට ඔයාගේ ගෙතුමේ චේන්ස් ටික ඉතුරු වෙනවා. ඒ චේන්ස් ටික ඔක්කොම මෙහෙම පන්නලා එන්න මෙහෙම ගෙතුමක් දාන්න. මේක දිගට කරාම හරි ලස්සනට එනවා ළමයි. ඔයගොල්ලොත් කරලා බලන්න ඔයගලන්ගේ ස්වීටර්ස් වලට. එතකොට ඔයගලන්ට මේකෙන් බෑග්ස් ගොතන්න පුළුවන්. මල් පොහොට්ටුවක මෙහෙම පහලින් V ස්ටිච් එක වගේ ගිහිල්ලා මේක මල් පොහොට්ටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙම පාඩමක් ඔයගලන්ට ඉස්සරහට ගේන්නම්. ලස්සනට මල් වැලක් වගේ. එතකොට ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඇඳුම් ගොතනා ඉන්නවනම් ඇඳුමේ අත වටේට මේ වගේ ලස්සනට ගෙතුමක් කරන්න පුළුවන්. තව ඔයගලන් පැනල් එකක් වගේ නිකන් ගොතනවා නම් කරට දාන ෂෝල් එකක්, තොප්පි, බබාලගේ තොප්පි වලට අන්න ඒ වගේ වට මේ ස්ටිච් එක පාවිච්චි කරන්න පුළුවන්. බබල් ස්ටිච් එක මේක ආයෙ මම තව එකපාරක් කියලා දුන්නොත් මෙහෙම තියේදී අපි ඩබල් ක්‍රොෂේ එකෙන් ඔන්න ඔහම මේන තොණ්ඩු දෙකෙන් තුනෙන් 2ක් පන්නන්න. ඩබල් ක්‍රොෂේ එක සම්පූර්ණයෙන් ඉවර කරන්න එපා. ආයෙත් දෙවෙනි එක එහෙම 2යි පන්නන්න. ඊට පස්සේ තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක ආයි 2යි පන්නන්න. ආයි හතරවෙනි ඩබල් ක්‍රොෂේ එක 2යි පන්නන්න. පස්වෙනි ඩබල් ක්‍රොෂේ එක 2යි පන්නන්න. පස් මේ කොහොම මේ විදිහට එකතු කරා ගෙතුමක් දැම්මා. මේ විදිහට හරි ලස්සන ගෙතුමක් මේක. ඔයගොල්ලෝ දැන් මේ වගේ එකක මෙහෙම එකක වටයක් නැතුව දෙපැත්ත ගොතාගෙන යන එකක නම් ළමයි එකක් ඇර එකක් ගොතන්න. මොකද දැන් අපි මේක මේ පැත්ත ගොතන් ගිහලා ආයේ මේ පැත්ත ගොතනකොට මේක අනිත් පැත්ත හැරිලා තමයි එන්නේ. එතකොට ඔයගොල්ලන් මෙන්න මෙහෙම අතින් ඔක්කොම ටික එක්ක එක පැත්තකට හදා ගන්න ඕනේ. නැත්තම් එකක් ඇර එකක් කරොත් ඔක්කොම මෙහෙම අපි ගොතන පැත්තෙම ඒ විදිහට ලස්සනට තියන්න පුළුවන්. නැත්තම් මෙහෙම දෙපැත්තට පැත්තෙන් එක පැත්තකට ඔක්කොම ටික මෙහෙම හරවලා ගන්නත් පුළුවන් මේ ගෙතුමෙන් මෙහෙම. ඒක දෙපැත්තෙන් මෙහෙම අතට හදන්න පුළුවන්. මේ පැත්තටත් පුළුවන්. මේ පැත්ත හැරෙවුවාම මේ පැත්තටත් හදා ගන්න පුළුවන්. ඒක තමයි මේ ගෙතුමේ තියෙන වාසිය. එහෙනම් අපි තව අලුත් පාඩමකින් හම්බෙමු.